අද වීඩියෝ එකෙන් අපි කතා කරමු අපේ ගෙදර තියෙන වෝල් එකක් ලස්සනට හැඩ කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම අද ඔයාලට කියලා දෙනවා අපේ ගෙදර තියෙන වෝල් එකක් කොහොමද ස්වභාවික මල් වලකින් ලස්සන කරගන්නේ කියලා. මේ තියෙන්නේ වෝල් අයිවි ප්ලාන්ට් එක. අයිවි කිව්වම ලංකාවේ වෙරයිටිස් කීපයක්ම තියෙනවා. අයිවි වෙරයිටිස් මම දන්න තරමින් 4ක් හෝ 5ක් ලංකාවේ තියෙනවා. හැබැයි ඒ හැම අයිවි වර්ගයම අපිට මෙහෙම වෝල් එකක් කවර් කරගන්න ප්ලාන්ට් කරන්න බැහැ. සමහර අයිවි වර්ග තියෙනවා පහළට කඩා හැලෙන. සමහර අයිවි වර්ග තියෙනවා උඩට ක්ලයිම්බර් එකක් වගේ හැදෙන. ඒ වගේම මෙන්න මේ වගේ වෝල් එකක ෂීට් වෙලා හැදෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ප්ලාන්ට් කරන්න ඕනේ වෝල් අයිවි ප්ලාන්ට් එකක්මයි. ඉතින් වෝල් අයිවි වලත් වර්ග දෙකක් තියෙනවා. මේ ඔයාලට පේන කහ පාට වගේම සුදු පාට කොළ පාට මිශ්‍ර වුණ කොළය තියෙන එක වගේම මේ කොළේම තනිකර කොළ පාට තියෙන වර්ගය විදියට. මෙතන තියෙන්නේ තනිකරම සිමෙන්ති වලින් හදපු පොඩි බිත්ති කෑල්ලක්. බලන්න ඒක චුට්ටක්වත් කැතට පේන්නේ නැති වෙන තරමට ලස්සනම ලස්සන ලයිව් වෝල් එකක් වගේ හැදිලා තියෙන හැටි. මං ඔයාලට හැමදාම කියන්නේ හැමෝම හැමදාම හැමතැනම හදන විදිහට මල් පැල අපි අපේ ගාඩන් එකේ හදන්න ඕනේ නැහැ. ඒ වගේම තව කෙනෙක් එයාගේ ගාඩන් එකේ ලස්සනට හදලා තිබ්බා කියලා ඒකම කොපි කරලා අපේ ගාඩන් එකේ හැදුවට එයාගේ ගාඩන් එකේ තියෙන ලස්සන අපේ ගාඩන් එකෙන් ගන්න බැහැ. අපි බලන්න ඕන අපේ ගාඩන් එකේ පිහිටීම. ඒ වගේම අපිට මේක නඩත්තු කරන්න පුළුවන්ද? අපිට මල් එක්ක රැඳෙන්න තියෙන කාලය කොයිතරම්ද? මේ වගේ දේවල් සලකලා බලලා අපි හිතන විදිය චුට්ටක් වෙනස් කරගත්තොත් අපේ ගාඩන් එක අපිට ඕනේ විදිහට අන්කොමන් විදිහට හරිම ලස්සනට හදන්න පුළුවන්. මට ඕනේ නම් තිබ්බා මේ සිමෙන්ති බිත්ති කෑල්ල මෙතනින් කඩලා අයින් කරන්න. හැබැයි මං එහෙම නොකළ මෙන්න මේ වගේ ලයිව් වෝල් එකක් හදාගන්න පුළුවන් වෙන විදිහට මේ වෝල් අයිවි ප්ලාන්ට් එක මෙතන ප්ලාන්ට් කරා. බලන්න දැන් මෙතන කොන්ක්‍රීට් වෝල් එකක් තියෙනවා කියලාවත් පේන්නේ. ඒ තරම් හරිම ලස්සනයි වෝල් එක වැහෙන්න. හරිම ලස්සනට පිළිවෙලට වැවිලා තියෙනවා. ඒ වගේම හරිම ස්වභාවික ලස්සනක් ඇවිල්ලා තියෙනවා. හරියට ආටිෆිෂල් මල් වලක් එල්ලලා වගේ තමයි පේන්නේ. නැචරල් කියලා හොයන්නත් බෑ. ඒ තරම් හරිම ලස්සනයි. ඉතින් මෙතන තිබුණ කොන්ක්‍රීට් කෑල්ල මම අයින් කරා නම් මට අද මේ වගේ ලස්සනක් බලන්න පුළුවන් වෙයිද? ඉතින් ඔයාලත් ආගේ ගාඩන් එක ගැන ඔයා තනියෙන් හිතන්න. තව කෙනෙකුගේ ගාඩන් එකක් එක්ක සසඳන්නේ නැතුව කම්පෙයාර් කරන්නේ නැතුව ඔයාගේ ගාඩන් එක ගැන ඔයා හිතන්න. ඔයාගේ ගේ පිහිටලා තියෙන විදිහ, ඒ වගේම ඔයාගේ ලෑන්ඩ් එක තියෙන විදිහ, කොයි වගේ පරිසරයකද තියෙන්නේ, ඒ වගේම ඔයාට මල් එක ගත කරන්න තියෙන කාලයත් ඔයා ටිකක් බලන්න ඕනේ. ඉතින් ඔයාගේ ගාඩන් එකේ තියෙනවා නම් කොන්ක්‍රීට් වෝල් එකක් එහෙම නැත්තම් ඔයාට ස්වභාවික වැල් වර්ගයකින් කවර් කරගන්න ඕන තැනක්. ඉතින් ඔයාට පුළුවන් මේ වෝල් අයිවි ප්ලාන්ට් එක try කරන්න. තද අවුවට මේ වෝල් අයිවි ප්ලාන්ට් එක හොඳින්ම ඔරොත්තු දෙනවා. ඒ වගේම ගේ ඇතුලේ ඉන්ඩෝර් කෝට්යාඩ් එකක් වගේ තියෙනවා නම් ඒ වගේ තැනකටත් මේ අයිවි ප්ලාන්ට් එක සුදුසුයි. අයිවි කියන්නේ කොහොමත් ඉන්ඩෝර් හදන ප්ලාන්ට් එකක්. හැබැයි මේ වෝල් අයිවි ප්ලාන්ට් එක ඉන්ඩෝර් වගේම ඔයාලට අවුට්ඩෝර් තද අවුව තියෙන ඕනම තැනක හරිම ලස්සනට හදන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න මේ වෝල් අයිවි ප්ලාන්ට්ස් අපෙන් පර්චේස් කරන්න. 071 197 99 81 070 419 499 76 අපේ WhatsApp නම්බර්ස් දෙකෙන් එකකට ඔයාගේ ඕඩර් එක ඉක්මනින් අපිට එවන්න.